භූමියේ 10%ක් ගිහිල්ලාද වගාවෙන්ම 10%ක් විතර කරසලින් දෙන්නේ. අක්කරේ කුඹරක් ගත්තොත් ඒකෙන් පොඩි ප්‍රමාණයක් කොයි වතුර පාරට ගහගෙන ඒ කියන්නේ අක්කරේ පොඩි ප්‍රමාණයක් පූර්ණ වශයෙන් ආනවා. ඔව් ඒ වගේ දෙයක් තමයි නැවත වගා කරලා යුතු නැති මට්ටම ඒවා. ඒකෙන් මෙහෙමනේ අක්කරයක් තියෙනවා. අක්කරයක් තියෙනත් අපි ඒ අක්කරේ අක්කර කාව පූර්ණ වශයෙන් ආනවා. ඒකට කියන අපි පූර්ණ හානි අක්කර කාව. අපි වන්දි කියන්නේ ඒක. තව ගොවියගේ අක්කරයක් තියෙනවා. ඒ අක්කරෙන් වගාවේ හානියක් වෙලා තියෙනවා. හැබැයි ඒරියේ බිම් කොටස හානියක් වෙලා නැහැ. වතුරට යටවීම නිසා සමානවට ඒ කොටසකට හානි වෙච්ච ඒවා නමුත් නැවත දැන් කුඹරයක් වගා කරපු එකක් නැවත වගා කරන්න අවශ්‍ය නැහැ. පොඩි හානියක් සිද්ධ වෙච්ච තමයි සුළු මානසික කරන්නේ. දැන් වන්දි කියන්නේ දැන් වන්දි කියන තීරණයක් ගත්ත මේකේ ගෙවන්නේ කාටද? ඒක ප්‍රතිශතයක් හදලා තමයි ඉවරන්නේ. සුළුවේක කොහොමද? මේක තියෙන්නේ ඉස්සර වන්දි දීපු ක්‍රමය. ඉස්සර වන්දි දීපු ක්‍රමය තමයි වගාවේ හානිය ප්‍රමාණයක් ගන්නවා. දැන් අපි මනින්නේ වගාවේ හානිය නෙවෙයි. අපි මනින්නේ වගාවේ වින් කොටස යනවා. පැහැදිලිද? ඒක අක්කරයක් වගා කරලා තියෙන කෙනෙක්ගේ වගාවේ හානිය නම් මෙන්න කොහොමද තලින් ගොයම් ගස් කීපයක් නැතිලා ඉන්න 10% අපි කියනවා. ඒ වගාවේ වින් කොටස හානිය කිව්වොත් අක්කරයක් වගා කරන අක්කර කාලක් වෙනසට පත්ලා තියෙනවා. අක්කර කාලයක් කියනවා. දැන් වන්දි කියවන්න කොහොමද කියවන්නේ? පූර්ණ හානිය කියන ප්‍රශ්නයක් නේ. ඒකට කියවන්න පුළුවන්. සුළු හානි අර්ධ හානි කියවන්න කොහොමද? අනිසර් මේ වගේ තොරතුරු අරගෙන අපි ඉස්සරහින් දෙන්නවා. අපිට කරන්න තියෙන්නේ භූමිය පදනම් කරලා තමයි කියවන්නේ. භූමිය පදනම් කරගෙන ඉස්සරහ අපි මේ තොරතුරු අරගෙන තියෙන්නේ. ඒක තමයි කුඹුරේ පොඩි ප්‍රමාණයක් හානි වෙලා තවත් දුරට ඒ කියන්නේ කුඹුරේ පොඩි ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. තවත් ප්‍රමාණයක් මේවල ඉතුරු වෙලා. අපි වන්දි කියවන මොකටද? හානි ඉතු පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් භූමිය. ඒකට ඒවා සුළු හානි නෙවෙයි. කුඹුරේ යම් ප්‍රමාණයක් පූර්ණ හානි. හානි වෙච්ච ප්‍රමාණය පූර්ණ හානිය කුඹුරෙන් සුළු ප්‍රමාණයක් තමයි. සුළු හානි කියන්නේ කුඹුරෙන් සුළු ප්‍රමාණය. අර්ධ හානි කියලා කියන්නේ කුඹුරෙන් අර්ධ ප්‍රමාණය. පූර්ණ හානි කියලා කියන්නේ මුළු කුඹුර. එහෙමද? හරි ඒක තමයි තොරතුරු. එතකොට අපිට 6711ක් තියෙනවා. මේකේ ගොවි කීයක් ඉන්නවද? විතරසේ ගොවි ඉන්න 6590. 6711යි 6590. 6590. මේ අක්කරන්නේ අක්කරනේ තියෙන්නේ. අද උදේ 6යි තියෙනකොට අපි ගත්තා කරනවා. මේ වගා හානිය තියෙන දිස්ත්‍රික්කයේ ඔක්කොමද? මහාවාද ඔක්කොම වගාවේ ඔක්කොම එක කරේ තියෙනවා. එතකොට දැන් අපිට මේ 5000 ඒගේ නාම ලේඛනේ තියෙනවනේ. මිලන්සර් මේ වෙනකොට මදුලි දිස්ත්‍රික්කයේ සමස්ත ගොවීන් 65212 නාම ලේඛනයක් අපි දත්තපතියක් මේ වෙනකොට හදලා තියෙනවා. දැන් අපිට හරිය ලේසියි 4702 හරිය ලේසියි. ඒ ගොවියගේ තිබුණු භූමි ප්‍රමාණය අපි දන්නවා. නමුත් අපි සුළු හානි කිව්වොත් එයාගේ යම් ප්‍රමාණයක් අපි මැනගන්න වෙනවනේ. මේකෝ සර් පොරසාන්දාරයේ ගේම් එක කරලා මම ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් එතකොට අර්ධ හානිය නම් අපිට ඉස්පෙන්න දුන්නේ. සුළු හානිය අපි එතකොට ඒක කරලා බලලා තමයි දෙන්නේ. අර්ධ දෙකෙන් හරියටම භාගෙ ගිහින් නෑනේ. ඒක කරලා අපිට ගන්න පුළුවන්. පුළුවන් නේ. ඒ කියන්නේ ගොවියට ලැබෙන්න ඕන. ඒක එයාගේ හානි වෙච්ච භූමියේ ප්‍රමාණය ඊට අනුරූපීව ලැබෙන්න ඕන වන්දියේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. අනුපාත කරන්න පුළුවන්. එතකොට කවදා වෙනකොට ගෙවනවා? අපි සර් ඇප්ලිකේෂන් එක අපි ලැබුණා සිතන දවස් 5ක් අතර මේ ප්‍රීප්‍රොසෙස් කරන්න පුළුවන්. ඊයේ ඉඳන් අපි ඇප්ලිකේෂන් එක කරනවා. එතකොට මේ 6711ම වගා නැවත වගා කරන සල්සුමක් තියෙනවා. ඔව් සර් අපි දැන් සති දෙකක් ඇතුළත මේ 6811ට වල්පාන වාරි පද්ධතිය යථාර්ථයෙන් පත්‍යන බලාපොරොත්තු වෙනවා 2025ට. ඒ එක මේක වගාවේ ආරම්භ කරන තමයි
කියන උත්සාහ කරනවා. එදෙම 6000 ගම වගා කරන්න බැරි තරමට හානි වෙච්ච භූමි නැද්ද? තියෙන නායකයේ කොටසක් තියෙනවා. අගර 594 ප්‍රමාණයක් නායකත්වයට ගලව දී කොටස් තියෙනවා. නෑ වැඩි විදිහට ගහලා පොළොව කලවදෙන ඒ ටික මේ වෙනකොටත් අපි ඔයිට උපදෙස් දීලා තියෙනවා සුද්ධ කරන්න යම් සූත්‍ර භාවිතා කරලා කඩින් කරන්න කියලා. ඒක මුදුනේ ඉතිරි කොටසේ ප්‍රතිපිය ගොඩ ගහගෙන ඒවා සුද්ධ කිරීම කටයුතු ආරම්භ කරනවා. වැඩි කොට ගන්න අවසර දීලා. වැඩි ප්‍රධාන අවසර දෙන්නේ නැහැ. මුදුනේදම සුද්ධ භාවිතා කරගෙන මේ වැඩි ඉතිරියවා ඒක පුරාම එකතරක ස්ථාගත කරන්න අපි උපදෙස් දීලා තියෙනවා. මට ඉතින් යථාර්ථයක් පත් කරන්න අවශ්‍ය නිසා.